කසාද බැඳාම ගෑනු ළමයාගෙන් ලබන පිරිමි ළමයා ලබන සතුට හැමදාම ලැබෙන්නේ නැහැ අපේ ස්වාමීන් වහන්සේ. හරිද? අපි ජීවිතය අවුරුදු 22ක් ඉඳලානේ ආවේ. ඔය තියෙන රසමුසු වලු කෑම බීම ඕ වගේ කමදෑම කම්සුව ලබන්න බෑ. ඒව කලින් කලට වෙනස් වෙනවා. කසාද බැඳලා නෝනා ගෙනාවන මේ යෝගිත හරියට අසනීපයක් දෙකක් හැදුනොත් ඊට පස්සේ ඔක්කොම ඉවරයි. බැඳලා ගෙන මේ දඩස් කාලා පෝරුවේ පොල් ගහලා හම්බෙන දරුවා මන්ද බුද්ධික වුණොත් සදාකල් කරේ ගහගෙන ඉන්න වෙන්නේ. ජීවිතේ කියන එක මාර අවිනිශ්චිතයි. මම ওই කතාව කියන එක දුවෙක්ට තාත්තා දුව පැවිදි කරා. මම මේ ළමයාට කවදා හරි දවසක කසාද බැඳලා ගිහිල්ලා මන්ද බුද්ධික දරුවෙක් කර්මානුරූපීව ලැබුණොත් ආවකාලික කොච්චර මිනිස්සුන්ට මහන්සි වෙන්න වෙලා ඔයගලගේ ජීවිතේ ඔයගොල්ලෝ අතන දඬු කඳේ ගහපු මිනිස්සු සංසාරයේ කියලා දඬු කඳේ ජීවිතේ කියලා දඬු කඳේ ඔයගොල්ලන්ව ගහලා තියෙන ඔයගලන්ට අපිට වගේ විලාසෙ ඉන්න බෑ. ඔයගොල්ලෝ හිතනවා අපි දුකෙන් ඉන්නේ කියලා.